කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? අහලා තියනවාද අර නයි කාලා බේරෙනවා. දල කඩි කාලා මැරෙනවනේ. එහෙමයි ආමතර. බුදුහාමුදුරුවෝ අහනවා කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? පුට්ටස්ස ලෝක ධම්මේනේ. චිත්තං යස්සන කම්පති මේ ඉගෙන ගන්න ඕන එකක් මේක. ඒතර අපි කොහොමද ජීවත් වෙන්න ඕන? අකම්පිතව ජීවත් වෙන්න ඕන. මිනිස්සු ඉගෙන ගන්න ඕන පුරුදු වෙන්න ඕන. දැන් ඔය ප්‍රශංසාව කියන එක ඒ රේඛාවෙම අනිත් පැත්තේ තියෙන එකක් තමයි නින්දාව. ජීවිත අත්දැකීම් ඕන තරම් නැති මං හිතන්නේ. මිනිස්සු අර අපේ ලොකු හාමුදුරුවෝ අපිට උගන්වන එකක් තමයි උන්වහන්සේලා මතක තියාගන්න ඕනේ වඳින අත්දැකීම්ම නෙමෙයිද මිනිස්සු බෙල්ල මිරිකන්නේ. වඳින අත්දැකීමයි. අර කියනවනේ අර පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි නේ.